Hi guys, welcome back to my channel. ඉතින් අද 2026 ජනවාරි 1 වෙනිදා ඔයගොල්ලෝ දකින්න ඇති දැනටම මුලින්ම කරේ Stranger Things බලපු එක. මම දන්නේ ඒකේ ෆෑන් කෙනෙක් නම් ඉවසාගෙන බලන්න කියලා නැගිට ගමන් මොන හේතුව ගියා Stranger Things බලන්න. සීතෙන් තමයි සුගඳ වෙලා මල් පාට මල් සුගඳට ඉන්නේ. දැන් අපි යමු බුදු පාන තියන්න. ඉතින් එන්න මාත් එක්ක මල් කඩන්න යන්න. යාළුවෙකුත් ඉන්නවා. Hi. Meow meow. Happy New Year, puss. අයියෝ. දැන් ආයි කන්න. අලුත් අවුරුද්දේ ලස්සන මල්කුත් පිපිලා. Happy New Year, මල. අපි අපේ ගෙදර කුරුළු කුඩුවක් තියෙනවා. Happy New Year ඔයාලට. පුස්. මට ජනවාරි 1 වෙනිදා මොනවද කියන්න තියෙන්නේ? පුස්. අනේ අන්න කියන්න වදන දීයා ගියාම. Paano agak mahal. Cuttok para veලාගෙන අයවකුත් විදිය. දැන් මේ ටික අස් කරලා ගමු. මේ යාළුවා තමයි බලන් ඉන්නේ ඔක්කන්න. එයාට අපි දීලා කොම්. අල්මාව දන්නවා පීට්සා කාපු කෙනෙක් කියලා. ඉතින් අලුත් අවුරුද්දක් වෙන්නේ නැහැ ළමයි. මම පීට්සා එකක් කෑවේ නැත්තම්. I think මේක මට මම ඊට වඩා ආසය ගොඩක් තියෙනවා ඒකේ. මම දන්නේ නැහැ මම වෙනව ඕඩර් කරන්නද මට නැගද නැමෙට මේකම කන්න ඕනි කියලා හිතුණා. මම ඒක ඕඩර් කරා. ඉතින් පූස් මැඩනුත් ඉන්නවා මං ගාවේ යට තියලා අපිත් කමු. බලන් ඉන්න එයාට මාව වැඩක් නැහැ දැන් එයාට පීට්සා තමයි ඕනේ. පූස් අර අවුරුද්ද ගැන මොන හරි කියන්න තියනවද නැත්නම් කෙලිම පීට්සා එකද ඕනේ? එයාට අවුරුද්ද ගැන කියන්න නැහැ පීට්සා එක තමයි ඕනේ. අද මට එකපාරට හිතුණා මූවි එකක් බලන්න යන්න. ඉතින් මට හිතුණා අකට බලන්න යන්න ඕනේ කියලා. මම යන්න ආසාවෙන් හිටියේ. ඉතින් අද පළවෙනිදා හිතුවා මට මට හිතුණා එයා වෙනසකටත් එක්කම ගිහිල්ලා බලනවා කියලා. ඉතින් 6ට තමයි පටන් ගන්නෙ. මම ඉක්මනට ලෑස්තිලා එන්න. Get ready without me.
රෙගුලේකට හදන්න ගත්ත කාලේ වඳන්නේ බජට් එක හරිම ලස්සනයි සෑහෙන මාසයක් වෙන්න ඇති මේක බලන්න අනිවාර්යෙන් ස්ටෝරි එකත් හොඳයි විෂුවල්ස් සෑහෙන ලස්සනයි ඉතින් 9 වගේ වුණා ඉවර වෙද්දී දැන් තාත්තා ආව ඒ නිසා ගන්නවා දැන් කිචි යනකම මම හිතන්නේ 2026 හරිම සුබ අවුරුද්දක් මූවි එක බලලා ගෙදර එනකොට ටෙමු එකකින් ඔර්ඩර් කරපු ඕඩර්ස් වගේක් ඇවිල්ලා තියෙනවා මම කාමරේට ගත්ත ඒවා. ඉතින් අපි එකතු වෙලා බලමු. මම ඔයාලත් එක්ක බලන්න ඕන හින්දා ඒවා තාම කැඩුවේ නැහැ. මේකේ තියෙනවා මම සයිඩ් ටේබල් එකක් ගත්තා. ඊට පස්සේ බෙඩ් ෂීට් එකක් ගත්තා. තව මොන හරි මම උඩ කරා මට දැන් මතක නැහැ. බලමු. මොන හරි තිබ්බා. මතක නැහැ. මම මොන හරි ඔඩර් කරා කියලා මට තාම මතක නැහැ. මොන හරි බලමු. මේක නිකන් තමයි මම ආසාවෙන් හිටියේ. ඒක මම ට්‍රස්ට් කරන එක තමයි කාමරයකට බෙඩ් ෂීට් එකකින් සෑහෙන වෙනසක් කරන්න පුළුවන් කියලා මට හිතෙන දෙයක්. දැන් මේකම දැක්කම මට සෑහෙන ආසෙ හිතුණා. මේක ලබයි මම කියනවා හරිද එම් අනම් ෂෝකේස් කරනවා මම කම්පියුටර් ප්‍රොග්‍රෑමින් කියන එක කොල්ලා තිබා මේක නේද මම මේක කවුරු ඉතින් හරිද මම ගහන්න කියනවා ඒක කියලා ඉතින් අපි ඉන්නේ ඒක ini malah ini karena video nanti kiri Kalian hambuna මම ගන්නෝනේ මයික් එක. මම හින්නේ කතා කරන්නේ. ඒක නෑ එහෙනම් මං කියන්නේ. ඔයාලා අසුතුනේ මේ තව යන්නේ. ඉතින් පුපුරා ශ්‍රී ලංකාවේ අපි දැක හයික මම මේක මම ගත්තේ ඇත්තටම මට ඕනේ උනේ ඇඳට හරිම චූටි ටේබල් එකක්. මොකද මෙන්න මේවා දැක්කම මට ආසෙ තුන පොත් ඔහොම තියන්න. මෙතන චුටි මොන හරි තියාගන්න පුළුවන්. මම මෙන්න මේ මට ඕනේ උනේ මෙන්න මේ මෑන්ස් තියන්න. ලස්සනට අදු. මෙතන මම පොත් තියනවා.
Terus apabila cuti-cuti baru diketipai. Makin asal minum මේකට. Very sweet. අවශ්‍ය වැඩේ වෙනවා. ඊළඟට අපිට තියෙන්නේ මේකේ මේක ගාලවල පිටි හයි කරලා එක මෙතෙන්ට මේමයි කරලා මෙතෙන්ට ඇනින් ගහ. දැන් අපි එකට බඩු තියමු. තියෙන පළවෙනි කෙනා ඒක ඇතුලේ චුටි චුටි මේවා තියෙනවා. අපි තියමු මෙතන. ඊට පස්සේ මම දාලා ඔයගොල්ලන්ට පෙන්නන්නම්. හැබැයි අද දාන්නේ නැහැ මම මේක. මොකද මම යනවා පොඩි ගමනක්. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මම කොහෙද යන්නේ කියලා ඉස්සරහට vlog එකක්වත් දාන්නම්. ඉතින් ඊට පස්සේ තමයි මෙයා මම දාන්නේ ඉන්නේ. ඉතින් විදිහට තමයි අද කම්බරේට ආව පටි ඔක්කොම ටික අපි බැලුවේ. අලුත් අවුරුද්දේ පළවෙනි දවසේ මං හිතාගත්තා මගේ ගාව තිබ්බ. හැබැයි දැන් එක වෙන්නේ නැති දෙයක් පුරුද්දක් මම පටන් ගන්නවා කියලා. ඉතින් මං ඉස්සර සෑහෙන පොත් කියවපු කෙනෙක්. හැබැයි දැන් හරිම අඩුයි කියන්නේ නැතිම තරම් පොත් කියවනවා. ඉතින් මං හිතුවා අලුත් අවුරුද්දේ පළවෙනි දවසේ පොතක් කියවලා නිදා ගන්නවා කියලා. මම පොතම කියවන්න බැරි වෙයි. හැබැයි මම කියවන්න පටන් ගන්නවා කියලා. සහ ඒක දිගටම අවුරුද්ද පොත් කියවන එක ආයි පුරුද්දක් විදිහට ගන්නවා කියන එක. ඉතින් එන්න මාත් එක්ක පොතක් කියවන්න යන්න. මේක තමයි මම කියවන්න යන පොත. ගොඩාක් පිටු නැහැ. හැබැයි මේක මම දවසක් පොඩ්ඩක් කිව්වා. ඒතර මට ආසි හිතිලා තමයි මම මේ පොත ගත්තේ. අරගෙන ආවේ. අපේ ගෙදර මට කියවන්න ආසයි හිතුණා. ඉතින් ඒ වුණාට අර මන්ට ඉස්සරේ පුරුදු තිබ්බට දැන් හරිම අවුල්. පොත කියවන්න ගත්තොත් කියවනවා. හැබැයි කියවන්න ගන්න හරි අමාරුයි මට. ඒකත් එක්ක මං හිතුවා නෑ මං අද කුමාරි පොතක් කියවතව ඉන්නේ කියලා. ඉතින් මම හිතුවා ඒ පටන් ගන්න පළවෙනි පොත විදිහට මේක කියවනවා කියලා. එකේ තියෙන්නේ සසර ගනුදෙනු කියලා. ඔබ පසුපස හඹා එන සසර ගනුදෙනු. ඒක දීලා තිබ්බ විදිහත් එක්ක මම ඔක්කොම කියවලා ගන්න නැහැ. මුල් ටික කියවලා තමයි මට ආසෙ හිතුනේ. ඉතින් එන්න එකතු වෙලා කියවමු. දැන් පොත කියවුවා. පොතත් කියවලා දැන් චුට්ටක් නිදිමතයි මට. නිදාගන්න යන්න තමයි හදන්නේ. ඉතින් මේ විදිහට තමයි මගේ 2026 අවුරුද්දේ පළවෙනි දවසේ ගෙවනවා. මං හිතන්නේ මම හරිම සතුටින් ගිහුව දවසක් සහ ගොඩක් දේවල් කරපු දවසක්. හරිම ලස්සනට මං එක්ක කාලය ගත කරා කියලා හිතෙනවා. වගේම පොත කියවපු එක ගැන මම හරිම සතුටුයි ඇත්තටම. ඒ පුරුද්ද මට ආයි පුරුදු කරගන්න මම සෑහෙන try කරනවා. ඉතින් ඒක ඊට පස්සේ මූවි එකක් බලපු එක Stranger Things ආවා. ඊට පස්සේ උදේම පාන තිබ්බා. ඉතින් හිතටත් හොඳයි. ඒකත් එක්ක පිට්සා එකක් කෑවා. හිතනවා අද හරිම ලස්සන විදිහකට මම පටන් ගත්තා කියලා. ඉතින්
විදිහට තමයි අද දවස ඉතින් ගෙවුනේ. ඔයගොල්ලෝ බලන් ඉන්න ඇති. මාත් එක්ක දවස ගෙවන්න ඇති. ඉතින් ඊළඟ සතියේ තවත් vlog එකකින් හමු වෙනකම් පරිස්සමට ඉන්න. vlog එකට ආසයි නම් like එකක් දාන්න. subscribe කරලා නැත්නම් subscribe කරන්න. යාළුවන්ගේ ෆෝන් නැත්තර තින්නණී ෆෝන් එක කියලා YouTube කියලා නිම්මාය රොප්පසිංහ කියලා search කරලා subscribe කරලා දාන්න. අවුලන්නේ අපි ආවම ආදරෙන් බලාගමු ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඊළඟ දවසේ තව වීඩියෝ එකකින් හමු වෙනකම් පරිස්සමට ඉන්න. bye